ඒ කියන්නේ කැම්පස් එකේ ගණන් මීටත් වඩා දිග ඇතිනේ. මොකද hina වෙන්නේ? මෝඩි. මෝඩි කියන්නේ ඉන්දියාවේ අගමැති හරිද? මම හිතන්නේ මං ගොනේ කියලාද? රිද්නි. හරි. ඔහොම තරහ ගන්න එපා රිද්නි. ඒ ලෙවල් කරන්නේ නැතුව ගාමන්ට යනවා කියලා කිව්වහම ඔයා හිතන්නේ මම මෝඩියෙක් කියලාද නිසල්? මං එහෙම කිව්වේ ඔයාට ඉගෙන ගන්න උදව් කරන්න කියලා හිතාගෙන. මට ඔයාට තරම් ඉගෙන ගන්න බෑ. ඒ වුණාට මේ ගමේ හැමෝටම වැඩි ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මං ආසයි ඔයා හොඳ තැනක ඉන්නවා දකින්න. මං උන්ගේ බම් මොකක්වත් නැත්තම් උන් ඔහොම යන්නේ මොකටද? අනික බං අසංකයා දැන් මේ පොඩි උන් වගේ කැලේ ඇසිරින් ගන්නේ මොන එකකටද? මේක මට දාපන්. චක්වේ සද්දේ ජනකසට කරදරයක් නේ. අනේ නෑ සර් නෑ. එයාගේ ආසාවනේ. ආසාව මන් දන්නේ යුද්ධෙන් පස්සේ බෝවුණු වසංගතයක් වගේ. ජනකසර් මෙව්වා යුද්ධෙ තදින් බලපාපු ගම්මාන. මේ මිනිස්සුන්ට තාමත් යුද මානසිකත්වයෙන් හරි හමන් විදියට ගැලවෙන්න බැරි වෙලා. හැමදේම දකින්නේ හරහට. සෝ මොකක් ගැනද කියන්නේ? ජනක සර් තාම අලු. මම කියන්නේ නිසල් ගැන. ඒක කොහොමද කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ? ගමේ උන්ට ප්‍රශ්නයක්. මට හිසරදයක්. ඉතින් සර් මමනේ ළමයට උගන්වන්න වගකීම ගත්තේ. ඒකම තමයි හිසරදේ. ඌට විතරක් විශේෂ සැලකිල්ලක් ඇයි කියලා ඇහුවා මට දෙන්න උත්තරයක් නැහැ. මොකද අපේ ඉස්කෝලේ උසස් පෙළ අංශයක් නැති හින්දා. එහෙම දෙයක් පටන් ගන්නත් බැරි හින්දා. මෙව්වා මේ ප්‍රායෝගික කාරණා ජනක සර්. සර් නිසල් කියන්නේ විශේෂ ළමෙක් තමයි. ගණිතයට අති විශේෂ දක්ෂකමක් තියෙන ළමෙක්. ඉතින් සර් මෙව්වා වැඩක් නැහැ. ගමේ උන් කියයි ඇයි අපේ ළමයිට විතරක් උසස් පෙළ කරන්න බැරි කියලා. ඒක මට කරන්න බෑ. සර්ගේ ළමයි ඉලව කරනවද? ඔව්. කොහෙද? අනුරාධපුරේ.
පොඩි එකා හොස්ටල් එකේ ඉන්නේ. යානක සර් නොදන්නවා වගේනේ අහන්නේ. මේක නිසා නිසල්ට සර්ගේ ළමයින්ට වගේ අනුරාධපුරේ යන්න බෑ. ඒ ළමයාගේ තාත්තා ලෙඩ ඇඳේ. අම්මට රස්සාවක් නැහැ. ඉතින් ඒ වගේ ළමෙක්ව අහක දාන්න අපිට බෑ සර්. මට නම් බෑ. ඔයා සාරිපොටි වහගන්න උවමනාවක් නැහැ. මම මගේ මූණ වහගන්න. මල්ලි දැන් ඕක බැලුවා ඇති. ගිහින් පාඩම් කරන්න. ඔයා එළියට යන්න. කොයි තින් එකපාරක් කිව්වම ඔයාට තේරෙන්නේ නැද්ද? එළියට යන්න. ඈ බා අනේ කෙල්ලේ. අර ගෑණි අර කොල්ලට නිර්පරාදේ බයින්නේ. තියෙන ඉරිසියා. මේ අම්මේ මන් ඉතින් මේක වැදගත් බලන්න. ඉරිමින්ගේ කාමර වලට මෙහෙමත් එනවද? නෑ ලොකෝ අම්මේ අපේ බෑග් තමන්ගේ නැත්තම්ම ඉස්සරහ කිසිම බයක් එකක් නැතුව බොරු කියනවා නේද? එහෙනම් ඔයාට රැවටෙයි. ඔයාලා වගේ දෙලිලා තමයි පවුලක විනාශයට මුල. ඉතින් ආවට පස්සේ හැම වෙලාවෙම ඒකේ ඉන්නේ අනිත් එක කොහොමද යටත් කරගන්නේ කියලා. හැම දෙයක්ම මට නැන්දත් එක්ක කතා කරන්න ඕන. කීපන් මොකක් ගැනද? රිද්මි ගැන. මොකද්ද බං? කී පාරක් ඕක හොද හොද මඩේ දාන්නද? උඹ බී ගත්තාම ඕක මතක් වෙනවා. නැත්තම් තමන්ගේ පවුලට මේ වගේ අවනම්බ කරයිද? එතකොට මේ මොනවද? මේ මොනවද? එක එක දාගෙන ගමවටේ පදින්. මේ මගේ කවුසනට නෙමෙයිද නැන්ද? යකවුසනට නෙමෙයිද කියපන්. උන් තාම පොඩි එවුන් බං. හොඳ උරචක්‍ර මාලයක් ගෙල්ලලා තියෙනවා. දැන් මොකේ රෙද්ද? ජීවිත කාලෙම අනුන් ඉස්සරහා ලැජ්ජ වෙලා ඉන්න සිද්ධ වෙයි. නැහැදිච්ච කෙල්ල. ඇත්තද උඹ ඒ ලෙවල් කරනවා කියන්නේ? ඔච්ච කොල්ලා. ඌ පිටේකෙක් නෙවෙයිනේ බං. උඹේ හැවැස්ස මස්සිනා. අනික ඌ මේ බිස්නස් එකට උදව් කරනවා. මොකා වුණත් කමන්නේ මං දැම්ම බඳින්නේ නැහැ. කවුද උඹට දැම්ම බඳින්න කිව්වේ? ඔය නිසලයක් රවුම් ගහන එක නවත්තපන්. අපි ආවේ දැන් මහත මනමාලියක් නම් අපි ආවේ කට් කරන ඒකට කාටවත් ඇති රුදාව මොකද්ද? සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම හයිලයිටින් ඒරියා. ඒකට මම මෙයාට අද විශේෂයෙන් කරලා තියෙන එයා බ්‍රෂ් මේකප් එක. ඒ වගේම තමයි ලිප් කලර් එක. ලිප් කලර් එක ගැන කියනවා නම් මෙයාගේ සාරියකට මැච් බොය එක එක කියන ඒවා ගණන් ගන්න එපා පුතේ.